කියලා. ඉතින් ගුරුතුමා බුද්ධ ධම්ම සංඝ ත්‍රිවිධරත්නයේ ආශිර්වාදයක් ගුරුතුමා අපි මුලින්ම අවසරයක් ගන්නවා. ඉතින් ගුරුතුමා මේ අද නම් සත්‍යයක් ගන්නවා. මේක තමයි අපේ දෙන්න ගොළු වෙලා වගේ එහෙම නෙමෙයි. එහෙම ගුරුතුමා. වැදගත් වූ සභාවක් ගුරුතුමා. ඉතින් ගුරුතුමා වැදගත් වූ සභාවල ස්වභාවය කියන දෙයක්. ඉතින් ගුරුතුමා අපිට ආරාධනාවක් ලැබුණා. එහෙම නේ ගුරුතුමා. ඊට කලින් තාලික නටන්න ඕනේ. නැත්තම් කියන නැත්තේ. නෑ. ඒක ගුරුතුමා. දාන්න පොඩ්ඩක් දාන්න. ඒක නිසා ගුරුතුමා ඒක නිසා මෙහෙමයි. ඔව් නේද? නේද? යාග සාහිත්‍යයේ කවි තියෙනවා නේද? අන්න හරියට පඩන්න. අන්න හරියට පාලන ධර්මයන් නේද? මේ පිට පිටන් කවි කියන නේද? සභාවේ ඒ වගේ නේද? එතුමාගේ වැඩේනේ. ඔව්. අපේ රන්දලාට්ටයනේ අන්න හරියට. ඊට පස්සේ ගියයි ඔව් නේද? මේ දවස් ටිකේම අදත් එක්කෙනෙක් ඇවිල්ලා පොඩ්ඩක් නිදා ගන්න කියන්නේ. හරිද? ඒ මේ දවස් ටිකේ නේද මහන්සියලා ඉන්නේ. ඒක ලස්සනට කරගන්න නේද? අන්න හරියට. ඉන්දි කටු පමන